අයුබෝවන් ආයුෂ බොහෝය හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න නවරංගන අසංක ශ්‍රීමාල් ප්‍රධාන නවරංගන ලයිව් බෑන්ඩ් ආධුනික ගීත ප්‍රසංගයකින් සින්දු වෙන්දේසියකින් සල්පිලකින් පළතුරු බඳුන් වෙන්දේසියකින් හමුවන සොඳුරු රාත්‍රියක් පිළිබඳව තමයි ආදරෙන් මතක් කරන්නේ. හරියටම දින 2026 වර්ෂයේ ජූලි මාසේ 17 වෙනිදා රාත්‍රී 7 වෙනකොට මේ කටයුත්ත ආරම්භ වෙනවා. හරියටම වැඩේ තියෙන්නේ හාතිගමුව විදුහල් ක්‍රීඩාංගණයේ තමයි තියෙන්නේ. ලොකු ඉඩකඩක්, හොඳ රසිකයන්ට නටන්න ගෑන්න විනෝද වෙන්න හොඳ අවසරයක් තියෙන භූමියක්. ඉතින් එන්න කියලා තමයි ආදරෙන් ආරාධනා කරන්න. මේක සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන් කරන දැවැන්ත වැඩක්. ඒ නිසා හැමෝටම ඇවිල්ලා උදව් කරන්න. අති විශාල පිරිසක් එදාට සම්බන්ධ වෙනවා. පොල්පිටිගම නගරය කේන්ද්‍ර කරගෙන දේශපාලනික වේවා, ව්‍යාපාරික වේවා, රාජ්‍ය වේවා, ඒ වගේම මේ කටයුතු උදව් කරන බොහෝ දෙනෙක්ගේ සහයෝගය එකමුතු කරගෙන තමයි මේ දැවැන්ත කටයුතු සංවිධානය වෙන්නේ. හරියටම යලිත් දිනය කියන්න ඕන 2026 ජූලි මාසේ 17 වෙනිදා තමයි දිනේ රාත්‍රී 7ට වැඩේ ආරම්භ කරනවා. ඉතින් නවරංගන කිව්වම සින්දුවක් කියන නියම මියුසික් එකක්, බැකින් එකක් තියෙන ලංකාවේ ආධුනික ගීත ප්‍රසංග කලාවේ කවුරුත් ආසම කරපු ආදරණීය සංගීත කණ්ඩායමක්. ඒ වගේම නිවේදනයේට වචන එක්කාසු කරගෙන උගලන්ට ලෙන්ගතු වෙන මම සරා මඩහපල මමත් වෙනවා. හරියටම පාරවල් ටික කියන්න ඕන පොල්පිටිගම ටවුන් එකෙන් හරියටම ශ්‍රවණාගාරය ළඟින් මතක් කරනවා වමට තියෙනවා ප්‍රාදේශීය සභා පාර. ප්‍රාදේශීය සභා පාරේ කෙලින් මෙන්න එතනින් පාලමත් පහු කරලා ඉස්සරහට එනකොට හාතිගම විදුහල් ක්‍රීඩාංගණය ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. අර පැත්තෙන් මඩගල්ලෙන් එන්න පුළුවන්. මහව යාපහුව ඒ වගේම පොල්පිටිගම මඩගල්ල ගල්ටැන්නව එතනින් එහාට ගියපුවාම එකිනොකි සුන්දර පළාත්වල ගොඩක් අයට ආදරෙන් ආරාධනා කරනවා. ඒ ප්‍රදේශය විතරක් නෙවෙයි එතනින් එහාට තියෙන ප්‍රදේශවල ඉන්න ආදරණීය ඔබටත් ආදරෙන් ආරාධනා කරනවා. එන්න ජූලි මාසේ 17 වෙනිදා රාත්‍රියේ 7 වෙනකොට හාතිගමුව විදුහල් ක්‍රීඩාංගණයට නවරංගන අපි ලස්සන වැඩක් ගේනවා. නවරංගන ආධුනික ගීත ප්‍රසංගය, නටන්න ගෑන්න විනෝද වෙන්න කන්න බොන්න ගොඩක් දේවල්, රසවත් දේවල් සින්දු වෙන්දේසිය සල්පිල එක අමතක කරන්න එපා. පළතුරු බඳුනක් තියෙනවා, හොඳ රසවත් දේවල් ගොඩක් දෙනවා අපි ඕගොල්ලන්ට. ඒ වගේම කුසුම් බඳුනකුත් තියෙනවා, ආධාර කරන්න පුළුවන් හැමෝටම. රයිට්, එහෙනම් ඊළඟ එන හැමෝටම ජය වේවා. මේ පණිවිඩය ෂෙයා කරන්න. ඒ වගේම අමතක කරන්න එපා සරා මඩහපල මගේ පේජ් එකට ඇඩ් වෙන්න. අමතක කරන්න එපා ෆලෝ අප් එකක් දෙන්න. පළමුව ඉංග්‍රීසි වලින් සරා මඩහපල, දෙවනුව සිංහලෙන් ටයිප් කරන්න. පේජ් එක ලස්සනට පෙන්නනවා. ෆලෝ අප් එකක් දෙන්න. එතකොට මේ ගීත නාට්‍ය ආධුනික වෙන්දේසි කලාවේ මගේ දේවල්, රසවත් දේවල් ගොඩක් බලන්න පුළුවන්. රයිට්, එහෙනම් ගිහලා එන්න. හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි. මතක ඇතුව වීඩියෝ එක ෂෙයා කරන්න. ජය වේවා.